සුබ දවසක් වේවා ඔන්න ඔයාලා හැමෝටම. අදත් ඉතින් තුම වගාවේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම අද කියලා දෙන්නම් අපේ තුඹ වගාවට අපි මොනවද යොදන කෘමිනාශක කියලා. ඉතින් හැමෝම ආසයි තුඹ වගා කරන්න, ඒ වගේම ආහාරයට ගන්නත්. ඒ වගේම දැන් හැමෝම පුරුදු වෙලා ඉන්නවා තුඹ වැලක් හෝ ගෙදර හිටව ගන්න. නමුත් ටික කාලයක් තමයි මේක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද සතුන්ගෙන් හානිය වැඩි නිසා අතරමඟදී ඇතෑරලා දාන්න හදනවා. ඉතින් එහෙම කරන්න එපා. තුඹ වගාවේ වැඩිපුරම හානියක් සිද්ධ කරන්නේ සුදු මැස්සා. සුදු මැස්ස කියන සතා දැල්ලේ තියෙන යුෂ උරා බොනවා. එතකොට කොළ කොඬවීම කියන රෝගය තමයි තුඹ වගාව පුරා පැතිරෙන්නේ. ඉතින් අපි මෙතනදී තුඹ වගාවේ දළු තමයි ගොඩක්ම පරිස්සම් කරගන්න ඕන. මොකද සුදු මැස්සා දැල්ලට හානි කළාම දැල්ල යන්නේක නතර වෙන්න බලනවා. එහෙම වුණාට පස්සේ වෙන්නේ මල් හටගන්නේ නැහැ වගාවේ. එතකොට පළදාව අපිට අඩු වෙනවා. මොකද දළු යනවනම් විතරනේ අපිට මේ මල් හටගන්නේ. ඒක නිසා. ඉතින් අපි නිතරම බලන්න ඕන දළු වල සුදු මැස්සා ඉන්නවද කියලා. ඉන්නවනම් අනිවාර්යෙන්ම අපි ඒකට පාවිච්චි කරනවා මොස්පිලාන් කියන කෘමිනාශකය. ඒ වගේම තමයි තුඹ වගාවේ නිතරම කොළපාට පණුවෙක් ඉන්නවා. මේ පණුව මල් වලට හානි කරනවා, ගෙඩි වලට හානි කරනවා. ඉතින් මෙන්න මේ පණුව බෝ කරන සමනලයටත් අපි මේ මොස්පිලාන් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ පණුව පුරුදු වෙලා ඉන්නේ ගෙඩි මල් ගොඩක් දුරට කන්න. එතකොට අපිට ඒකිනුත් පළදාව අඩු වෙනවා. ඉතින් දැන් අපි මොස්පිලාන් මෙන්න මේ විදියට හදා ගන්න ඕන. අපි ලීටර් 15 ටැංකියට අවුන්ස් කප් එකකින් එකක් දාලා හොඳට දිය කරලා තමයි අපි වගාවට ඉසින්නේ. දැන් නම් අපි මෙතන ලීටර් 20 ටැංකියට කිරලා මැරලා හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි නිතරම කෘමිනාශක වගාවකට යොදවන්නේ නැහැ. මොකද සතුන් ඉන්නවනම් පමණක් විතරයි අපි මෙම කෘමිනාශක යොදවන්න ඕන. මොකද අපි මේවා ආහාරයට ගන්න දේවල්. ඒක නිසා අපි සෙවිල්ලෙන් ඉන්න ඕන නිතරම සතුන් ඉන්නවද කියලා. අපි කොහොමත් හැමදාම උදේට තුඹ වගාවේ ඇවිදිනවනේ. එතකොට මෙන්න මේ වගේ දළු වල බලන්න සුදු මැස්සෝ ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් එයාලව විනාශ කරන්න පුළුවන් එකම බෙහෙත තමයි මොස්පිලාන් කියන කෘමිනාශකය. ඉතින් තුඹ වගාවට නැතුවම බැරි කෘමිනාශකය තමයි මේ. ඉතින් මේ වෙලාවේදී මෙන්න මේ විදියට එක පේලියක දෙපැත්තටම අපි තෙල් යොදවන්න ඕන. මොකද නැත්තම් මේ සත්තු විනාශ වෙන්න බලන්නේ. මෙන්න මේ විදියට මේ පෙළියේ මෙහෙම තෙල් ටික ගහගෙන ගිහිල්ලා ආපහු නැවතත් ඒ පෙළියේම අනිත් පැත්තට තෙල් ටික ගහගෙන ඉන්නවා. ඉතින් ආරක්ෂක ක්‍රම පිළිපදින්න කියලා ඉල්ලනවා. මොකද පළමු ආරක්ෂාව තියෙන්න ඕන නිසා. ඊළඟ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.